සුසන්තික අර ඔලිම්පික් එකට ගිහලා තුන්වෙනිය ගන්නකොට තප්පර ගානේ මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාලගේ දෛවකට තරුණයෙක් මැතිවරණයක් කාලේ මම සෝල්ට් එකේ හිටියේ ආගාව ඇවිල්ලා කමිසේ ගලවලා පුටුවේ මෙහෙම බර වාඩිලා බලාගෙන හිටියා සුසන්තික අදිනකොට මහින්ද රාජපක්ෂ පුටුවේ නැගිට්ටා මගේ අම්මවල්ලා දියුරලා කියන මගේ එදා තමයි මේ දේශාභිමානීය ඒ දේශානුරාගය දැක්කයාගේ නැගිටලා මෙහෙම කෑ ගහලා පත්තු කරපලා රතින්න කිව්වා නෙවිල් අය කියලා තමයි ගෙන්නවල රතින්න පෙට්ටිය පත්තු කරේ ඒ තරම් එමග්ගම රටේ ඒක බොරුවක් නෙවෙයි එහෙම තැනක එහෙම නායකයන්ගේ ඇත්ත වශයෙන්ම බයියෝ අපි ෆෝන් එකෙන් එක භාෂාවකින් කතා කරන ගම අතින් තව භාෂාවකින් ලියන්න පුළුවන් හැකියාව ලලිත් අතුල්මතුමාට තිබුණා. අන්න ඊටත් වඩා දක්ෂ පරිණත අතිදක්ෂ නායකයෙක් තමයි බසිල් රාජපක්ෂ මහත්මයා. ඒ නිසා තමයි මොළහතේ කතා කරන්නේ. එතුමා දැන් මොළහතේ ක්‍රියාත්මක වීම මේ දැන් ආරම්භ කළා තියෙනවා. මේ අවුරුදු දවසක් වෙනකොට ඇත්තටම බසිල් රාජපක්ෂ මහත්මයාගේ මොළ හතක් ඇති හත් දෙනෙකුගේ ක්‍රියාකාරීත්වය තනියෙන් කරන විදිහ බලා ගන්න පුළුවන්. මං ගෙනාව කතා කරන බූයෝ. බොහොම හොඳයි. මං ඒකට සුලින් 10ක් ගෙවන්න. හැබැයි ඒක ඔප්පු කරලා පෙන්නන්න. හරි කතා කරලා පෙන්නන්න මගේ පැටියෝ. මට දැන් කියන්නේ පිටකංකාරයා කියලානේ. එහෙනම් මීතු ආමුදුරන්ටත් පිටකංකාරයා කියන්න ඕනනේ. උන්නාසේ වැඩි කොහේ ඉඳලාද? ඉන්දියාවේ ඉඳලා. මං එන්නේ කොහේ ඉඳලාද? බදුල්ලේ ඉඳලා. යකෝ බදුල්ලේ ඉඳලා අපිට පිටකංකාරයා වෙන්නත් ඉන්දියාවේ ඉඳලා මේ ආපු මීතු ආමුදුරන්ට වැඳ වැඳා යන්නත් කොළ මාර සංස්කෘතියක් නෙමෙයි.